වහන්සේ පුඤ්ඤාභි සංකාර සහ අපුඤ්ඤාභි සංකාර ආනෙබේ සංකාර මේ ආනෙබේ සංකාර කියනකොට මේ ඔතනදී අර අරූප ලෝකවල තියෙන මේ සංඥා ඒ හැදෙන්නෙත් ඔය දැන් මෙහෙමයි ඔය අනාර්ය ධාන අරූපී ධාන දෙකම එක්කව කොල්ලගුවා අනෙන්ජ අபிසංකාර දෙකම අරූපී ධාන මේ අනාර්ය ධාන. එතකොට ආර්යපන් වහන්සේ උතන අර චේතෝ විමුක්තියට එන්නේ තොතන චේතෝ විමුක්තිය තමයි අනාර්ය ධාන අරූපී ධාන මේක ප්‍රඥා විමුක්තිය. බුදුහාමුදුරුවෝ මත කළේ ප්‍රඥා විමුක්තිය. අරවා චේතෝ දැන් ඔය බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙර උද්දක රාම පුත්‍ර ආලාර කාලාම අසිත තවුසා කොණ්ඩඤ්ඤ අප්පබද්ධිය මහානාම ඔක්කොම අනාර්ය ධාන ලැබූ අනඤ්ඤාභි සංකාර වැඩු චේතෝ විමුක්තිය ලැබුවා. ඒක තමයි අර මේ අරූප ලෝකවල උප්පත්ති ලැබුවේ. ඒක තමයි අසඤ්ඤ ලෝකවල. අසඤ්ඤ ලෝකවල. දැන් අසඤ්ඤ ලෝක හතරක් තියෙනවා. ඔව්. තල මොනවද? ආකාසානඤ්ඤායතනෙ. විඥානඤ්ඤා, නේව සංඥා, නා සංඥා, ආකිඤ්ඤානඤ්ඤා. ඔක්කොම නඤ්ඤා. ආකාසා නඤ්ඤා, ආකිඤ්ඤා නඤ්ඤා, විඥානඤ්ඤා, නේව සංඥා, නා සංඥා. එතකොට මේ බුදුවරයෙක් මිනිසෙක් හැටියට බුදුවරයෙක් කියන දහම නඤ්ඤා. ඒවා අහන්න බෑ, දැන් නැහැ, තේරුම් ගන්න බෑ. ඒවට සම්බන්ධ වෙන්න බෑ. ඒකයි මේ නඤ්ඤා කියන්නේ. නඤ්ඤා කියන්නේ. එතකොට ආර්යතුන් වහන්සේ තව ප්‍රශ්නයක් තියෙනවා. සබ්බ ලෝකේ අනගිරත සංඥා කියනකොට මේ අනගිරත කියන්නේ අර මේ අබිරතේ මිදී නිදහසේම විරුද්ධ වචනේ අනබිරතේ. අබිරතේ. අබිරතනේ දැන් පුඤ්ඤ අபிසංකාර, අපුඤ්ඤ අபிසංකාර, අනඤ්ඤ අபிසංකාර තුන අබිරතේ. ඒ තුනෙන්ම මිදීම තමයි. ඒ තුනෙන්ම මිදී නිදහසේම අනබිරත සංඥා. සමනස සුවපත් වේවා. අවසරයි රහතුන් වහන්සේ මේ උපාසක මහත්තුරු උතුරු සළුවක් පාවිච්චි කරන්නේ ඒක ඉතින් මන් දන්නේ නැහැ මේ උපාසක මහත්තුරු හිතනවා පෙන්වන්න ලෝකයට උතුරු සළුවක් දාලා මහත්මේ සිල් කත්තෙක් කියලා. ඔය සළුවේ සිල් නැහැ, හිතේ සිල් නැහැ. තේරුණාද? නිකන් ඔය පෙන්වන්න. ඔක ඉතින් කවදා හරි කොයි කාලේ හරි හාමුදුරුවෝ සිල්මෑනියෝ සිවුරක් ඇඳා වගේ මේ උපාසක ඇත්ත උපාසික ඇත්තත් සුදු ඇඳුමක් ඇඳලා උතුරු සළුවක් දාලා යනවා. ඒක මේ මිනිස්සුන්ට පෙන්වන්න ප්‍රකාශ කරන්න තියෙන භෞතික ලෞකික බාහිර දෙයක්. ඇතුලේ තියෙන්නේ කුණු ගොඩක්. වැඩක් නැහැ එහෙනම්. දැන් ඔබ කවුරුවක්වත් උතුරු සළු දාලා නැහැනේ. හැබැයි අමාරුට කෙනෙක් එහෙම දාලා තියෙන්න පුළුවන්. ඒක ඉතින් වරදකුත් නැහැ. හැබැයි මේ අතුලාන්තයේ අධ්‍යාත්මය පිරිසිදු කරගන්න ඕන. තව ප්‍රශ්නයක් තියෙනවා රහතුන් වහන්සේ මේ මත්ද්‍රව්‍ය වලින් මොන වගේ මේ සිල් කැඩෙනවද? දැන් මෙහෙමයි. දැන් මේකේ තියෙනවා කරුණු කීපයක්. පාපය, අකුසලය, වරද, අසංවර බව. දැන් මත්ද්‍රව්‍ය ගත්තාම සීමාවක් පැන්නට පස්සේ දැන් මිනිහා දන්නේ නිනව්වක් නැහැ මොනවද කරන්නේ මොකද කරන්නේ ඔය කානුපල්ලේ වැටිලා ඉන්නවා. ඒතකොට මත්ද්‍රව්‍ය ගැනීමේ සීමාවක් නැහැ. හැබැයි මේ මත්ද්‍රව්‍ය ගැනීම බුදුහාමුදුරන්ගේ කාලේ බොහෝ මිනිසුත් කළා. දැන් ඔය කංජපාණි කියලා හිටියා මේ ශාක්‍යයෙක්. හැමදාම හොඳට අර මේ ඔය තෙලිජ්ජ අරවමියා ඒ කාලේ තිබුණ කිතුල්රා අරවමියා බීලා හිටියේ. හැබැයි මේ කියන මේ කංජපාණි කියන මේ ශාක්‍ය පුද්ගලයාත් බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා බණ අහලා සෝතාපන්න ඵලයටපත් වුණා. ඊට පස්සේ වීම නැවතුණා. දැන් මෙතෙන්ට
මේ රටේ මිනිස්සු හරියට එනවා. ඒ එන මිනිස්සු හොඳට රාරක්කු බීලා මත් වෙලා හොඳට මිස්ක බැඳි මේක ඇහුවට පස්සේ ඒක නවත්තනවා. එහෙම නැවතුම් මිනිස්සු ලක්ෂ ගාණක් ඉන්නවා මේ රටේ අද. හැබැයි පන්සල් වල කියන බණ අහලා කවුරක් අන්න නවත්තුවේ නැහැ. නවත්තන්නෙත් නැහැ. ඔබ වහන්සේට දීර්ඝායුෂ අවසරයි අරහතුන් වහන්සේ. දැන් බොහෝ පිරිස් දැන් පුණ්‍යාභිසංකාර කරලා නිවන බලාපොරොත්තු වෙනවා. නෑ ප්‍රාර්ථනා කරනවා. ආයාචනා කරනවා. යාඥා කරනවා. එතකොට යාඥා කළා නිවනක් ලබා ගන්න පුළුවන් නම් ප්‍රාර්ථනා කළා. එහෙනම් දැන් ওই ලක්ෂ වාරයක් විතර ප්‍රාර්ථනා කරපු සිල්මෑණියොත් ඉන්නවා, උපාසක උපාසිකාවොත් ඉන්නවා, නිවන ලැබෙන්නේ නැහැ. එහෙමයි. දැන් අපි දානයක් දීලා දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරනවනේ. එතකොට අර පින කුසලයේ බවට පත් කරවෙන්නේ නැද්ද? තුන්සිත පහදාගෙන කැපකොට ඉලක්ක කොට පින් දුන්නොත් පුණ්‍ය පාප පහිනස්ස වුණොත් කුසලයක් බවට පත් වෙනවා. එහෙම නැතුව පින්කමක් කළා ඉල්ලලා තමන්ගේ කොට වැඩි කරගන්න තමන්ට යමක් ගන්න හිටියොත් අකුසලයක් වෙනවා. එහෙමයි. දැන් අපි හිතමු හාමුදුරුවම හරි අපි හරි දැන් මේ මිනිස්සු දන්නේ නැහැනේ අපි එතකොට ඒගොල්ලන්ට ප්‍රාර්ථනා දෙවියන්ට ඒගොල්ලන්නෙත් මේ කුසල් බවට පත් වෙන්නේ නැහැ නේද? පින් ලබා ගන්න පිරිසගේ. ඕනේ. ඒක මේක ඉතින් කියා දෙන්න ඕන උගන්වන්න ඕන. ඒක තමයි අපි මේ උගන්වන්නේ. පින්කමක් කරන්න පින දීලා පවර්ලා අනුමෝදන් කරලා කුසලයක් බවට පත් කරනවා. තුන්සිත පහදා. මේක දැන් මෙහෙමයි. පින්කමක් කරන්න ඕන. එහෙමයි. කැපකොට ඉලක්ක කොට පින් දෙන්න ඕන. එහෙමයි. තුන්සිත පහදාගෙන දෙන්න ඕන. රාගෙන් තොර, දේශෙන් තොර, මෝහෙන් තොර සිතකින් දානෙ දෙන්න ඕන. නැතුව හරියන්නේ. තව ගැටලුවක් තියෙනවා අරහතුන් වහන්සේ මේ දැන් සතුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය විදිහට ඒ උපත ලබන්න පින් කුසල් ඒකට හේතුවක් තියෙනවා. පින් කුසල් නෙමෙයි හේතුවක් තියෙනවා. හේතුව. හේතුවේ පොඩි ඉතිරියක් අඩුවක් තියෙනවා ස්ත්‍රී වෙන්න. අර පුරුෂ ධම්ම සාරති කියන පුද්ගලයෝ පූර්ණ වශයෙන් පුරුෂ ධම්ම තියෙනවා. අනික අයගේ ස්ත්‍රීන් උනේ ඉඩසක් අඩුවක් ඉතිරියක් තියෙනවා. හැබැයි නිවන් දකින්න කිසිසේත්ම මිනිසෙක් වෙලා ඉපදුන ස්ත්‍රියකටත් පුරුෂයෙකුටත් එක සමානම හැකියාවල් තියෙනවා. හැබැයි ලෞතර බුද්ධත්වයට පත් වෙන්න බෑ. චක්‍රවර්ති රජ කෙනෙක් වෙන්න බෑ. තව ඕ වගේ තියෙනවා යම් මේ වගේ වෙන්න බෑ. අවසරයි අවුරුතුන් වහන්සේ මේ මට තියෙන ගැටලුව දැන් අපි සුබ කටයුත්තක් කරනකොට වෙලාව බලනවා කියලා ඔය හඳහන් බලන එකක් කරනවනේ. ඔව්. ඒ සුබ කටයුත්ත කරන්නේ ලෞකික භෞතික දෙයක් ලබා ගන්නද? ඔව්. ඒ වගේ මට තව ගැටලුවක් දැන් මහාන වෙන්නත් නැකත් හදනවනේ. මහාන වෙන්න හදන්නේ හොඳ නැකතත් නරක තියන අන්තිම නරක හෙනහුරා හතේ ඉන්න අර මේ උදේ හතේ ඒ ගණිතමට තමයි සෙන්සුරාද මාන කරවන්නේ. මෙන්න තියෙන නරකම නැකත. මාරක නැකත්. දැන් එතකොට මේ මොකද මේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බානත් සත්‍ය කිරියාවේ කසාවතංගයි. දැන් ගයක් හදන්න යනකොට ඒක හොඳ නැකත, සුබ නැකත. මේකත් නැකතක් මේක අත්තරින්න. මේක එකතු අර ගේ හදන්න යන්නේ එකතු කරගන්න පංචස්කන්ධය මේ යන්නේ පංචස්කන්ධය අත්තරින්න. ඉවත් කරන්න, අයින් කරන්න, අස් කරන්න. මේ නිවන කියන්නේ අත්තරීම. චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ අශේෂ විරාග නිරෝධෝ. ওই වචන හයෙන්ම කියලා තියෙන්නේ අත්තරින එක. රාග විරාග කරන එක. එහෙමයි අරවතුන් වහන්සේ. ඒ වගේම දැන් අපි රත්නපුරේ මේ සිරිපදස්ථානයේ වන්දනා කරන්න යනකොට මේ සමන් දෙයියන්ගෙන් අවසර ගන්නවා කියලා සාමාන්‍යයෙන් අපි යන නඩේ සියලු දෙනාම පූජා ඒ දේවාලයට යනවා නැවත වන්දනා කරනවා. ඉතින් ඒක මිනිස්සුන්ගේ සම්මතය.
ඔව් එතන එතකොට සත්‍යතාවයක් තියෙනවද? නෑ ඉතින් මේ හිතේ යම් ආකාරයකට හිතේ තියෙනවනේ තමන්ගේ හිතේ තමන් මේකේ බලධාරියාගෙන් අයිතිකාරයාගෙන් මේකට මූල වුණු පුද්ගලයාගෙන් අවසර අරගෙන යනවා. ඒ නිසා තමන්ට කරදරයක් නැතුව ගිහිල්ලා වැඳ පුදාගෙන එන්න. හැබැයි ඔය කවුරුවක්වත් දන්නේ නැහැ සමන්දියෝ කියන්නේ කවුද කියලා. අපිට දැන් ජනප්‍රවාද කියන්නේ සමහර අය කියනවා තාම ජීවතුන් අතර ඉන්නවා. ඒ කියන්නේ උපත්යක් ලැබලා තියෙනවා මේ එහෙම කියලා කියනවා. ඉතින් ඒ පිළිබඳව දැනුවත් වෙන්න අවශ්‍යයි. නෑ ඒක දන්න ගන්න ඕන කමක් නෑ. වැඩක් නෑ ගිහිල්ලා මේ වඳින්නේ බුදුහාමුදුරුවන්ගේ සිරිපතුලට. මේ වඳින්නේ අපිට මේ දහම කියා දුන්න බුදුහාමුදුරුවන්ගේ පාද ස්පර්ශය ලැබූ සිරිපතුලට. තමන්ටත් මේ වගේ යහපත් තත්වයකට පත් වෙන්න. නැතුව දැන් ඕතන වඳින්න යන්නේ කාටද? දෙයියෙකුටද? එහෙනම් වැරදි. ඒ වුණාට ලොකු විශ්වාසයක් අර ඇති කරගෙන තියෙනවා. හරියට මිනිස්සුන්ගේ මෝඩ මිනිස්සුන්ගේ විශ්වාසයක් ඇති කරගෙන තියෙනවා. එහෙම එකක් කරගෙන තියෙනවා මිනිස්සු. මේ සම්මත දෙයියෝනේ ලෝකේ ඉන්නේ ඔක්කොම. මේ ලෝකේ ඉන්නේ දැන් මේ අංගුත්තර නිකායේ ටික නිපාතේ කියලා සූත්‍රයක් තියෙනවා. මේකේ මේ තියෙනවා දෙවියෝ වර්ග 3 දෙනෙක්. සම්මත දේව, උත්පත්ති දේව, විසුද්ධි දේව. අංගුත්තර නිකායේ ටික නිපාතේ බලන්න දේව සූත්‍රය. සම්මත දේව කියන්නේ කවුද? කොටසක් ඉන්නවා. උප්පත්ති දේව කියන්නේ කවුද? තව කොටසක් ඉන්නවා. විසුද්ධි දේව කියලා තවත් කොටසක් ඉන්නවා. දැන් අද මේ රටේ ඔය දේවාල හදාගෙන ඔය මිනිස්සු ගිහිල්ලා පඬුරු පාකුඩම් ඔය පුද පූජා වට්ටි ඔක්කොම දෙන්නේ කතරගම දෙයියෝ, විෂ්ණු දෙයියෝ, සමන් දෙයියෝ, ගම්බාර දෙයියෝ, රංවල දෙයියෝ මේ ළඟදී තව ඉන්නවනේ කබලෑවි දෙයියෝ, හූනියන් දෙයියෝ, අර දෙයියෝ, මේ දෙයියෝ ඉන්නවනේ. ඔක්කොම සම්මත දෙයියෝ. මේ සම්මත දෙයියෝ හැටියට අද වඳින්නේ පුදන්නේ දේවාල හදන්නේ නන්දාන්නේ මේ කවදා හරි අතීතයේ සාමාන්‍ය මිනිහෙකුට කරන්න බැරි වැඩක් කරලා ඒ මිනිස්සු මේ මිනිස්සුන්ට වඩා යහපත් වැඩක් මේ සාමාන්‍ය මිනිස්සුෙකුට නොකරන්න බැරි වැඩක් කරපු මිනිස්සුયો දේවත්වයට පත් කළා. දැන් කතරගම දෙයියෝ කියලා දෙයියෙක් නැහැ. ඒ කාලේ හිටියා මේ ඔය කතරගම කීරිවනය කියලා කජරගාම කියලා කීරිවනය මෙතෙන්දී මේ ලිච්ඡවි රජදඩුවන්ගේ මහාසේන කියලා රජ කෙනෙක් හිටියා. මේ මහාසේන රජුරුවයි සිද්ධාර්ථ කුමාරයයි සුද්ධෝදන රජුරුවන්ගේ පුතා සිද්ධාර්ථ කුමාරයයි මේ මහාසේන රජුරුවයි එකම විශ්වවිද්‍යාලයක එකම පන්තියේ ඉගෙන ගත්තා. මේ මහාසේන රජුරුව ඔය කජරගාම කියන කීරිගාම කියන තැන රජ වුණාට පස්සේ ආරංචි වුණා තමන්ගේ එකම පන්තියේ ඉගෙනගත්ත මේ යාළුවා මහාන වෙලා බුදු වුණා කියලා. ගියා සුද්ධෝදන රජුරුවන්ව හොයාගෙන. යාළුවගේ තොරතුරු අහන්න. යාළුවා දැන් හොයාගන්න බෑ මහාන වෙලා කොහේ ඉන්නවද දන්නේ නැහැ. ඒ ගමන අර මාලිගාවේදී කෙස් කැපූ කඩුව ඉල්ලගත්තා. අර සුද්ධෝදන රජුරු ඒක දුන්නා. ඇහිල්ලා මේ කෙස් කැපූ කඩුව තැන්පත් කළා තමන්ගේ යාළුවා සිහිපත් වෙන්න මේ මහාසේන රජුරුව ඔය කිරිවෙහෙර තියෙන තැන පොඩි චෛත්‍යයක් හදලා මේ කඩුව තැන්පත් කළා තමන්ගේ මිත්‍යාව සිහිපත් වෙන්න මිනිසුන්ට වඳින්න පුදන්න කියලා රාජාඥාවක් පැනෙව්වා. අන්න ඒක නිසා මහාසේන දේවාලය කියලා දේවත්වයට පත් කළා. දැන් ওই කිරිවෙහෙර ගාවම තියෙනවා මහාසේන දේවාලයේ පිළිමයකුත් හදලා. ඔතන තිබුණේ මහාසේන රජුරුවන්ව දේවත්වයට පත් කළ මහාසේන දේවාලය. ඊට පස්සේ මේ ඉන්දියාවෙන් ආපු ස්කන්ධ පුරාණයක් හින්දා
මෙතෙන්දී මේක කතරගම දේවාලය වෙලා වෙනම දේවාලයක් හැදුවා ස්කන්ධ පුරාණයට. ඊට පස්සේ සියලු දේවාල එතන හදලා මිනිස්සු සම්මතයෙන් වඳින්න පටන් ගත්තා. මේ ඉන්දියාවෙන් ආපු දේවාල. ඊට පස්සේ ඔය දෙවිනුවර හිටියා උපුල්වන් කියලා රජ කෙනෙක්. බුදුහාමුදුරන් කාලෙට පොඩ්ඩක් පස්සේ. මේ උපුල්වන් රජුරුවත් මේ බුදුහාමුදුරන්ට බොහොම වැඳලා පුදලා බුදුහාමුදුරන්ගේ මේ පිට දුන්න බෝධියෙන් අංකුරයක් ගෙනල්ලා ඔය දෙවිනුවර කිට්ටුව තියෙන තැනක වටරක් ගොඩ කියලා රෝපණය කළා වැඳලා පුදා මිනිසුන්ට මේ ආඥාවක් දුන්න මෙහෙම කරන්න කියලා. ඒ නිසා මේ උපුල්වන් දෙවියෝ උප්පලවන්නා දෙවියෝ වුණා දේවත්වයට සැලකුවා පස්සේ විෂ්ණු දෙවි පුරාණය වුණා. හැම තැනකම සම්මත කරගත්ත දෙවියෝ ඉන්නේ. දැන් ගම්බාර දෙවියෝ කියන්නේ මොකද? ඔය ගමේ හිටියානම් හොඳ ගම්බාරයෙක් ටිකක් හොඳට මිනිසුන්ට හිතට ගැලපෙන විදිහට වැඩ කළා නම් ගම්බාර දෙවියෝ වුණා. ඒ වගේ අබලෑව දෙවියෝ තව හුඟක් දෙවියෝ. ඊට පස්සේ මේ ළඟකදී අපි දන්නා කාලේ අපේ ජීවිත කාලේ 1950 විතර මේ කැලණි ගඟේ තොටුපළක් තිබුණා රන්වල තොටුපළ. ඔය තොටුපළේ හිටියා හොඳ තොටියෙක් රන්වල තොටියා කියලා. මේ තොටියාගේ වැඩේ මිනිස්සුන්ව එගොඩ මෙගොඩ කරනවා ඔරුවකින්. මේ ගම් වතුර ආව කාලෙක කැලණි ගඟේ එන ගම් වතුර එනවනේ අවුරුද්දකට දෙවරක් තුන්වරක්. මේ මැරෙන්න ගහගෙන ගිය ගඟේ පාවෙලා මැරෙන්න ගිය මිනිස්සු 60ක් 70ක් ගේ ජීවිත බේරුවා. කවුද? මේ රන්වල තොටියා. මේ රන්වල තොටියා මිය පරලොව ගියාට පස්සේ මේ රන්වල තොටියව දේවත්වයට පත් කළා. ඔය කියන පාදුක්ක අවිස්සාවේල්ල ඔය පූගොඩ කිරිඳිවැල මේ ගම් කැලණි ගඟ දෙපස හැම පන්සලකම අද රන්වල දෙයියන්ගේ පිළිම හදලා සල්ලියක් අහුවුණා. එතකොට මේ සම්මත දෙයියෝ එහෙම දෙයියෙන්නේ නැහැ. ඒ වගේ මිනිස්සුන්ට කරන්න බැරි ටිකක් ඉහළ වැඩක් කළාම මිනිස්සු විසින් සම්මත කරගෙන දේවාල හැදුවා නම් දැම්මා. මේ උත්පත්ති දේව කියන කොටස දෙවියෝ ඉන්නවා. ඔය සම්මාදිට්ඨික මිත්‍යා දෘෂ්ටික භූමාටු වෘක්ෂ දෙවියෝ ඉන්නවා. එයාට කාටවත් නමක් දාන්න බෑ. කිසිම කෙනෙකුට චාතුම් මහරජිකේ හෝ තුසිතේ හෝ තියෙන දිව්‍ය ලෝකවල ඉන්න දෙවියන්ට නම් දාන්න බෑ. දේවාල හදන්නෙත් නැහැ. පූජා මට්ටි දෙන්නෙත් නැහැ. හැබැයි පින් දෙන්න පුළුවන් පින් අනුව ඒකනේ සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා කියන්නේ. එයාට පින් අනුමෝදන් කරන්න පුළුවන්. තව කොටසක් ඉන්නවා විසුද්ධි ඒව කියලා අරහතුන් වහන්සේට අරහත් ත්වයටපත් වුණාම අරහතුන් වහන්සේටත් බුදුහාමුදුරුවෝ විසුද්ධි දේව කියලා. එතකොට මේ සම්මත දෙයියෝ කියලා කොටසක් මිනිස්සු සම්මත කරගත්තා මිසක එහෙම දෙයියෝ කොටසක් නැහැ කොහෙවත්. උප්පත්ති දේව කියන කොටස ඉන්නවා. එහෙම සෝපත් වේවා. ඒකනේ මේ තුන් කොටසක් ඉන්න එක තමයි 33 කෝටියක් කියලා හදාගත්තේ. උප්පත්ති දේව සම්මත දේව විසුද්ධි දේව කියලා කොටස් තුනක් ඉන්න එක තමයි තුන් කොටස තමයි ටිකෝටික 33 කෝටියක් කරගත්තේ. පස්සේ කාලේ අරිහතුන් වහන්සේ